ඒ නිසා පින්වත්නි අපි සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕන. සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕන. මොකද ලෝකේ සිතුවිලි විතරයි තියෙන්නේ. ලෝකෙ මොකුත් නැහැ. අතීතය කියන්නේ සිතුවිල්ලක් විතරයි. එච්චරයි. අනාගතේ අරමුණු කරනකොට සිතුවිල්ල විතරයි. සිතුවිල්ලට වඩා මොකක්වත් නැහැ. පොඩ්ඩක්වත් නැහැ. හොඳට බලන්න. අතීතය කියන්නේම එක සිතුවිල්ලක් විතරයි. අතීතේ අනුව කල්පනා කරනකොට සිතුවිලි ගොඩක්. අනාගතය කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒක යථාර්ථයක් නෙමෙයි. ඒක යථාර්ථයක් කියලා අපි හිතාගෙන ඉන්නවා. සිතුවිල්ලක් විතරයි. මේ වෙලාවේ ඔය පින්නතුන්ලාට අතීතේ අරමුණු කරන්න පුළුවන් නම් සිතුවිල්ලක් විතරයි. එතකොට මේ සිතුවිලි ටික තදින් ලෝකේ අල්ලගත්තාට පස්සේ ලෝකේ හැම වෙලාවකම කඩා වැටෙනවා. සිතුවිලි ටික තදින් අල්ලගත්ත තැනක ලෝකේ කවදාවත් දියුණුවක් නැහැ. හැමදාමත් මේවා මේ දේශනා නැවත නැවත අහලා මොනවද මේ කියන්නේ කියලා ඔළුවට ගන්න. ඔළුවට ගන්න. සිතුවිලි වලට තණ්හාව ඇති වෙනකොට ලෝකයට පෙනෙයි මහ දියුණුවක් විදියට. ඇයි මිනිසුගේ චින්තනමය විකාශනීය මේ තාක්ෂණික මේවල මිනිස්සු හිතලා හදාගත්තේවා මේ මයිකේ. හැබැයි එහෙම හදාගත්ත එකේ තෘෂ්ණාවේ ප්‍රතිලාභයක් මිසක් වෙන මොකක්වත් ඉතුරු වෙලා නැහැ.